හයි කොහොමද ඉතින් කට්ටිය channel එකේ ගෙන තුන්වෙනි වීඩියෝ එක අද අපි කතා කරමු කොහොමද ඔයා බල්ගේරියාවට එන්නේ කියලා අපි 13 දෙනෙක් මෙහෙට ආවා අපේ ටීම් එක අපි කට්ටිය කරගත්ත process එක මම ඔයාලට කියන්නම් අපි කොහොමද කරගත්තේ කියලා වීඩියෝ එකට යන්න කලින් චුටි මතක් කිරීමක් කරනවා වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like කරන්න ඒ වගේම channel එක subscribe කරලා පොඩි support එකක් දෙන්න ඒක මට ලොකු motivation එකක් ඊළඟ වීඩියෝස් කරන්න හරි අපි බලමු කොහොමද ඔයා බල්ගේරියාවට එන්නේ කියලා මුලින් ඔයා ඒජන්ට් කෙනෙක් හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් ඒජන්සි එකක් මතක ඇතුව ඒ ඒජන්සි එක සහ හෝ ඒජන්ට් 2025 ජනවාරියේ කියන්නේ බල්ගේරියාව ශෙනගන් උනාට පස්සේ කට්ටිය වර්ක් පර්මිට් අලුතෙන් ඇප්ලයි කරලා එයාලට වර්ක් පර්මිට් ගෙන්නලා තියෙනවද ඊට පස්සේ යාගෙන් තව කවුරු හරි 2025 ජනවාරිය වලින් පස්සේ බල්ගේරියාවට ගිහින් තියෙනවද ඒ විස්තර හොයන්න. මොකද ඒක ඔයාට ගොඩක් සේෆ් නැත්නම් ඔයාගේ කාලය සහ සල්ලි නාස්ති කරගන්න වෙයි. ඊට පස්සේ ඔයාට බල්ගේරියාවට එන්න පුළුවන් ලොං ටර්ම් වීසා එහෙම නැත්නම් සීසනල් වීසා. සීසනල් වීසා නම් ගොඩක් එන්නේ කට්ටිය හොටෙල් සමර් එකට. සමර් සීසන් එකෙන් තමයි සීසනල් වීසා එන්නේ. සීසනල් ඔයාට එන්න පුළුවන් මාස 3 6 9. ඊට පස්සේ ලොං ටර්ම් අවුරුදු 2 3 තමයි දාන්නේ. සීසනල් වීසා එනකොට වැඩිවා ලොං ටර්ම් වීසා එකකට එන එක හොඳයි. මොකද ඔයාට සීසනල් වීසා එකේ යන ගාණ මං හිතන්නේ කවර් කරගන්න පුළුවන් වෙයි. ලොකු ගාණක් ඉතුරු කරගන්න බැරි වෙයි. ඒක නිසා ඔයා try කරනවා නම් ලොං ටර්ම් වීසා එකක් දාගෙන එන්න try කරන්න. මුලින්ම ඔයා ඒජන්ට් කෙනෙක් හොයාගත්තට පස්සේ ඒජන්ට් ඔයාට කියනවා කරන්න ඕනේ process එක. ඔයා මුලින්ම පොලිස් රිපෝට් එකක් දාන්න. පොලිස් රිපෝට් එක දාද්දි ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ පාස්පෝර්ට් නම්බර් එකට පොලිස් රිපෝට් එක ඇප්ලයි කරන්න. මොකද මම එක පාරක් මගේ පළවෙනි පොලිස් රිපෝට් එක මම ID නම්බර් එකට ඇප්ලයි කරලා මට අලුතෙන් පොලිස් රිපෝට් එකක් ගන්න උනා නැවත පාස්පෝර්ට් නම්බර් එකට. ඔයා පොලිස් රිපෝට් එක ගත්තට පස්සේ ඔයාට කියන එක සර්ටිෆයි කරගන්න කියලා පොලිස් රිපෝට් එකත් සර්ටිෆයි කරගෙන ඔයාගේ CV එක ඒ වගේ ඒජන්ට් ඉල්ලන ඩොකියුමන්ට් ටිකත් එක්ක එයාට ඔයා ඩොකියුමන්ට් ටික දුන්නට පස්සේ එයාලගේ මුදල් කටයුතු එයාලා කරයි ගණන් කියනවනම් ඔයාලට යන වියදම අපි එන්න කලින් තිබුණ ගානට වැඩි ඇති දැන් අනිවාර්යෙන්. මොකද එයාලා ශෙනගනුන එක ඩිමාන්ඩ් කරනවනේ රටේ. ඒක නිසා ගාන වැඩි ඇති. මට ඒක නිසා ගානක් කියන්න බෑ. ඒක ඒජන්ට් හෝ ඒජන්සිය එයාලගේ තීරණයක් තමයි ඒක. ඊට පස්සේ ඔයා ඩොකියුමන්ට් එක ඒජන්ට්ට බාර දුන්නට පස්සේ ඔයාට ඉන්න වෙනවා ඔයාගේ ඔෆර් ලෙටර් එක එනකන්. ඔෆර් ලෙටර් එක ආවට පස්සේ ඔයාට වර්ක් පර්මිට් එක එනවා. වර්ක් පර්මිට් එක ආවට පස්සේ ඔයාට ඉන්දියාවේ වීසා ගහලා ඊට පස්සේ ඔයාට ඉන්දියා යන්න වෙනවා. අපි ඉන්දියාවේ සති දෙකක් දවස් 10ක් වගේ ඉන්දියා. ඊට පස්සේ ඔයාට ඉන්දියාවේ එම්බසි ෆේස් කරාට පස්සේ එම්බසි ෆේස් කරන එක ලොකු අමාරු දෙයක් නෙමෙයි. බය වෙන්න එපා. ඒකේ ලොකු ප්‍රශ්න ගොඩක් අපෙන් නම් ඇහුවේ නෑ. ප්‍රශ්නයක් දෙයක් අහනවා. ලංකාවේ කරන ජොබ් එක මොකක්ද? ඒ වගේ දේවල් පොඩි දේවල් ටිකක් තමයි අහන්නේ. ෆින්ගර් ප්‍රින්ට් තියලා ඔයා ලංකාවට ආවට පස්සේ එතනින් දෙන කොලයක් ඒක ඔයාගේ ඒජන්ට් ගන්නවා. ඒ කොලේ ඒජන්ට් අරගෙන ඔයා ලංකාවට ආවට පස්සේ ඔයාට ඉන්න වෙනවා ඔයාට බල්ගේරියාවේ වීසා වදිනකම්. ඔයාගේ පාස්පෝර්ට් ටික එකතු කරගෙන යාලා ඊට පස්සේ බල්ගේරියාවේ වීසා එක ගහලා ඔයාලට ආයිත් ඔයාලා බියුරෝ කරනවා. ඊට කලින් ඔයාලා විදේශ සේවාවේ දවස් දෙකේ කෝස් එක කරන්න ඕනේ. සියලුම දේවල් ටික ඔයාලගේ ඒජන්ට් කියයි කරන්න ඕන දේවල් ටික. ඊට පස්සේ බියුරෝ කරාට පස්සේ ඔයාට එන්න තියෙන්නේ අපිට සාමාන්‍යයෙන් ගියා මගේ සම්පූර්ණ process එකටම මාස 9ක් වගේ ගියා. සමහර අය ඉන්න අවුරුදු 1කමාර තාම එන්න බැරි වුණා. මාත් එක්ක ඇප්ලයි කරපු අය පවා ඉන්නවා. එයාලට වීසා ගහ ගන්න බැරි වුණා. ඒක ඉතින් තමන්ගේ වෙලාව කියන්නත් බෑ. මොකද එක කම්පැනි එක මගින් නේ කරන්නේ එක. ඒක ඉතින් මට හරියට කියන්නත් බෑ. ඒක වගේ වෙලාව නොවෙන්නත් පුළුවන්. try කරලා බලන්න. ඒජන්ට් කෙනෙක් හොඳ කෙනෙක් හොයාගෙන try කරන්න. මේ සැලරි ගත්තොත් ඔයාට ඇග්‍රීමන්ට් එකේ ගොඩාක් දුරට වදිනවා ඇත්තේ යුරෝ 550 650 ඔය වගේ ගණන් තමයි. ඒ වුණාට ඔයාට OTත් එක්ක OT ඊට පස්සේ ඔය තව සෙනසුරාදීර්ඝ වැඩ කරලා යුරෝ 900 1000 1200 වගේ යන්න පුළුවන්. මම thumbnail එකේ මේක දානවා යුරෝ 1000ක පඩියට බල්ගේරියාවට එමු කියලා. හරි. තව ඔයාලට ප්‍රශ්න තියෙනම් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට උත්තර දෙන්නම්. හරි අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න තියෙන ප්‍රශ්න මතක ඇතුව channel එක subscribe කරගෙනත් යන්න.